පුතේ මේ වීඩියෝ එක දාන්නේ 20 27 පේපර් ක්ලාස් ගැන හැමෝම දැනුවත් කිරීමක් කරන්න. මේ දැනුවත් කිරීම ගොඩක් වැදගත්. හැමෝම අනිවාර්යෙන් බලන්න. මොකද හේතුව පේපර් ක්ලාස් අපි සාමාන්‍යයෙන් පවත්වපු වේලාවන් සහ කාල සීමාව කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේවර පේපර් ක්ලාස් එකේදී. හරි ඒ සමයක කොහොමද වෙන්නේ කියන කතාව පැහැදිලි කරන්න මේ පොඩි වීඩියෝ එක දාන්නේ. හැමෝම මේ වීඩියෝ එක අනිවාර්යෙන් එපිසෝඩ් බලන්න. මේක වෙන්නේ කොහොමද සහ මේකේ තියෙන අතිශය වැදගත් කාරණා ටික මොකද්ද? සහ මේක තුල ඔබ නිර්මාණය වෙන්නේ කොහොමද කියන කාරණා සියල්ලම මම මේ වීඩියෝ එක කරා කතා කරනවා. ඒ නිසා මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත්. අනිවාර්යෙන් හැමෝම මේ වීඩියෝ එක මුලින් ඉඳන් නරඹන්න. හරි. බං මම මෙහෙම පටන් ගන්න වැඩේ. මේ සැරේ පේපර් ක්ලාස් එක අපිට ආගට් කරලා තියෙන සම්පූර්ණවම සතියකට පැය 9ක්. හරි එකම දවසක් තුල මේ කියන පැය ගන්න අරගෙන පේපර් ක්ලාස් එක කරගෙන යන්නේ. එතකොට ඒක වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි මේ සැරේ පේපර් ක්ලාස් එක යන්නේ පුතේ සිකුරාදා. හරි සිකුරාදා උදේ 7:45 ඉඳලා හවස 4:45 දක්වා කියන ටයිම් එක තුල පේපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම යනවා. ඒතර අපි මීට කලින් අවුරුදු වලට මතකයිනේ අපි සෙනසුරාදා තමයි ඔය වැඩේට පාවිච්චි කළේ. නමුත් මේ අවුරුද්ද අපි ඔක වෙනස් කරන්න තීරණය කළා. මේ අවුරුද්ද යන්නේ පේපර් ක්ලාස් එක සෙනසුරාදා උදේ 7:40 සිකුරාදා උදේ 7:45 ඉඳලා පුතේ හවස 4:45 කියන ටයිම් එකට තමයි යන්නේ. මම මේන්ලි මේ වෙලාව පොඩ්ඩක් ફોකස් කරලා හිටියේ ඔය වෙනස පොඩ්ඩක් කටේ ටච් වෙන්න ඕන නිසා. ඒතර මම මේකේ තියෙන වැදගත්ම කාරණා ටික මෙතන පස්සේ කරගෙන කතා කරගෙන යන්නම්. හරි බං වැදගත්ම දේ තමයි ඇයි මේ පේපර් ක්ලාස් එක මෙච්චර වැදගත් වෙන්නේ. පුතේ මේක හැමදාම වෙන්නේ හැම සතියකම අපි උදේ 7:45 9:45 කියන ටයිම් එක තුල ඔයගොල්ලෝ MCQ පේපර් එක ලියනවා. හරිද බං? ඒතර එක සතියක MCQ පේපර් එක ඊළඟ සතියේ 7:45 10:45 කියන ටයිම් එකේදී ඔයගොල්ලෝ essay පේපර් එක ලියනවා. ඒතර ඔයගොල්ලෝ පේපර් එක ලියලා ඉවරනකොට පුතේ 10:45 හෝ 9:45 කියන ටයිම් එකේ පේපර් එක ඉවරන ගමන් අපි පුතේ විනාඩි 15ක වගේ ඉන්ටර්වල් එකක් ඔයගොල්ලෝ දීලා කියන්නේ උදේ 10 ඉඳන් දැන් දිගටම හවස් වෙනකන් පේපර් එකේ ඩිස්කෂන් එක අපි ෆිසිකලි කරනවා. අතන අපි ෆිසිකල් ජොයින් වෙන ළමයින්ට ෆිසිකල් සයිඩ් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔන්ලයින් ජොයින් වෙන ළමයින්ට ඔන්ලයින් ලයිව් ඩිස්කෂන් එක ඔලෙම දෙනවා. ඒතර මේකේ වැදගත්ම දේ තමයි මෙන්න මේ කාරණා කීපය. මම මේක මේ තරම් වැදගත් කියන හේතුව තමයි හරි ඔයගොල්ලෝ දන්නවා 20 පේපර් එක කියන එක හරි මොන වගේ ෆිසික්ස් පේපර් එකක්ද ආවේ කියන එක. හැබැයි මං අපේ ළමයි ඔකට ලස්සනට ෆේස් කරලා තියෙනවා. ඒ කියන්නේ සරලව මම එහෙම කියන හේතුව හරි MCQ 47 සාමාන්‍යයෙන් ඒ කියන්නේ MCQ 3කට ආසන්න ප්‍රමාණයක් පමණක් ලියන්න අපහසු වෙද්දී MCQ 47 වගේ ලෙවල් දක්වා ආපු ළමයි ඉන්නවා. ඒත් MCQ 30ට සාපේක්ෂ 30ට වඩා වැඩිපුර ලෙවල් එකෙන් ගහපු ළමයි ගොඩක් ඉන්නවා. 40ට වඩා ගහපු ළමයිත් ඉන්න සැලකිලි ප්‍රමාණයක්. ඒක නිසා මේ වැඩේ අති සාර්ථක විදිහට පවත්වාගෙන ගියා. ඒක අති සාර්ථක වෙන්න බලපාපු හේතු කිහිපයක් තියෙනවා. ඒ සාර්ථකත්වයේ ඊටත් වඩා සාර්ථක කරගන්න ඕන නිසා තමයි මේ සැරේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක තවත් වෙනස් කිරීම් කිහිපයකට භාජනය කරන්න තීරණය කළේ. මේකේ ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා. ඒත් මේක කියන කාරණා ටික හොඳට අහගෙන ඉන්න. මේක ඉවරෙද්දී ඔබට තේරෙයි මේ ප්‍රෝග්‍රෑම් එක කොච්චර ඵලදායී වෙනවද? ඔබගේ තියෙන අඩුපාඩු ටික හදාගෙන මේ කමන ඉස්සරහට ගෙන යන්න කියන කතාවට. හරි බා. ඒතකොට අපි පේපර් ඩිස්කෂන් එකේ සාමාන්‍ය මේ පේපර් එක ඔයගොල්ලෝ ලියන්න අර මුලින් ඉඳන් අපි කිව්වා වගේ එක්සෑම් බුක් එකේ වෙලෙම ඔයගොල්ලන්ට හම්බෙනවා. පුතේ මාකින් ෂීම් එක ලියලා ඉවරනකොට ඔයගොල්ලෝගේ අතට හම්බෙනවා. මාකින් ෂීම් එක දීලා එක බේරගන්නේ මේක වැදගත්ම දේ තමයි අපි පුතේ මාගේ එක ලියලා ඉවරන ගමන් හරි ෆිසිකලි සහ ඔන්ලයින් කියන ආකාර දෙකෙන් එවලෙම පේපර් ඩිස්කෂන් එක එවලෙම ඔයගොල්ලොත් එක්ක කරනවා. ඒතර ඔබට MCQ ටික ලියද්දී මුහුණ දෙච්ච ගැටලු ටිකත් හඳුනා ගනිමින් ඔබගේ අඩුපාඩු ටික හඳුනා ගනිමින් මාකින් එකත් රිෆර් කරගෙන එවලෙම පේපරේ කරගන්න බැරි ප්‍රශ්න ටික ඩිස්කස් කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. මේක වැදගත්ම දෙයක්. සමහරවිට අනිත් වැදගත්ම දෙක තමයි මේ පේපර්ස් වල තියෙන ක්වොලිටි එක. හරි? පේපර්ස් වල තියෙන ක්වොලිටි එක. පේපර්ස් වල තිබෙන ක්වොලිටි එක නිසා තමයි බං කොච්චර අමාරු පේපර් එක ආවත් කොච්චර පේපර් එක අමාරු වුණත් MCQ টপම ලෙවල් එකට ළමයින්ට ළඟා වෙන්න පුළුවන් උනේ. හරි? ඒතර ඒක සාපේක්ෂව දැන් MCQ 47 කියන එක මම කිව්වා කියලා කවුරුත් බය වෙන්න එපා. මම විතරම කිව්වා. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි? නමුත් පන්තියක් තුල ඒ ප්‍රමාණය ළඟා වුණා කියන එක තමයි මම මෙතන අදහස් කරන්නේ. හරිද බං? ඒතර A level එක අදහස් ළමයින්ට ළඟා වෙන්න පුළුවන් උනේත් අපේ පේපර් සීරීස් එකේ තියෙන ක්වොලිටි එකට. හරිද? ළමයි මට ඇවිල්ලා කිව්වේ සර් අපේ මැක්ස් පේපර් සීරීස් එක අපි ලියපු නිසා අපිට එක්සෑම් පේපරේ ලොකු වෙනසක් දැනුන්නේ නැහැ කියන කතාව. නිසා මේක මාර වැදගත්. ඒතර මේකේ මේ තියෙන ස්ටෙප් සියල්ලම ලස්සනට පහු කරගෙන ගියොත් පුතේ ඔබට මේ පේපර් ක්ලාස් එක තුලින් ඔබගේ ප්‍රතිඵලය අද්විතීය වෙනසකට ලක් කරගන්න හැකියාව තියෙනවා. නිසා මේක පොඩි වැඩක් නෙමෙයි. ඒතර අංක එක අනිවාර්යෙන් හැමෝම හරි ෆිසිකලි පුළුවන් හැමෝම ෆිසිකල් ජොයින් වෙන්න. නමුත් ලංකාව වටෙන් අපේ පේපර් ක්ලාස් එක ජොයින් වෙන ළමයි ඉන්න නිසා උන්ට පේපරේට ඔන්ලයින් ඒ වෙලාව තුල පේපරේ ලියන්න පුළුවන්. එතනින් පස්සේ පුතේ පේපරේ ලයිව් ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ලයිව්ම මාකින් එක ඔයගොල්ලන්ට ඊවසේ ඔලෙම PDF වශයෙන් හම්බෙනවා. ඒතර ඔබට පුළුවන් ඔයයට එකත් ලස්සන රිෆර් කරගෙන යන්න. සහ මොකක් හරි හේතුවක් මත මිස් වුණොත් රෙකෝඩින් කියන සියල්ලම අපේ වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒතර මේ කියන වැඩේ දැන් අපි ගත්තොත් මේ සැරේ තියෙන වැදගත්ම දේ අපිත් කාලයකට පස්සේ හරි ලොකු කාල සීමාවක් තුල හරි රිවිෂන් සහ පේපර් ක්ලාස් කරන්න හම්බෙච්ච බැච් එකක් තමයි 20 27 කියලා කියන්නේ.
එක්සාම් මේ උඹ එක්සාම් ලියලා ඉන්න මොහොතේ උඹ මේකට මුලින් ඉඳන් හරියට බැස්සොත් හරි මේ තියෙන කාල සීමාව තුල උඹ ඉන්නේ බිඳුව කියන ලෙවල් එක උනත් උඹ 0 ලෙවල් එක උනත් උඹගේ අඩුපාඩු ටික හදලා උඹට ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. හැබැයි පුතේ ඒක දවසින් දෙකකින් වෙන්නේ නැහැ. මාසෙන් දෙකකින් වෙන්නේ නැහැ. මාස 3කින් වෙන්නේ නැහැ. මැජික් නෑ. හරිද බං? ඒ මැජික් කරන්න ගිහිල්ලානේ මේ ඉස්සරේ ළමයි අවුල් කරගත්තේ. ඒතර මේක තනි කර තියෙන ඩිසිප්ලින් එකක්. මේ ඩිසිප්ලින් එක තියාගෙන හරියට ඔබ මේ කාල සීමාව පහු කළොත් ඒ කාල සීමාව අවසන් වෙද්දී ඔබට ලස්සන ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඒතර ඒක තුළ විභාගයට එන්න පුළුවන් සියලුම ආකෘති සහ විභාගයට එන ලෙවල් වලට වඩා පට්ට උඩ ලෙවල් එකකින් තියෙන පේපර් සීරීස් එකක් තමයි අපි මේ පේපර් ක්ලාස් එක තුළ කතා කරගෙන යන්නේ. නිසා මේක මාර වැදගත්. ලබන මාසෙ මුලින් ඉඳන්ම පටන් ගන්න. ලබන මාසෙ මුලින් ඉඳන්ගෙන පළවෙනි සිකුරාදා ඉඳලා ඕගොල්ලෝ මේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. දැන්ටත් අපි පේපර් ක්ලාස් එක පටන්ගෙන කරගෙන යන ගමන් තියෙන්නේ. අද ලබන මාසෙ ඉඳන් අපි ආයෙ අලුත් ස්ටාර්ට් එකක් ගන්නවා. පුනරීක්ෂණ ළමයි කියන සියල්ල එකතු කරගෙන. ඒතර මේ වීඩියෝ එකෙන් මම මේන්ලි ફોකස් කළේ පුතේ හරි අපි කරන පේපර් ක්ලාස් එකේ වෙන වැට් ටික සම්බන්ධව. ඒකත් එක්ක රිවිෂන් එක නෑ නෙමෙයි. මේ ඉස්සර අපි රිවිෂන් එක තියෙන ටයිම් එක වෙනස් කරලා තියෙනවා. රිවිෂන් එක තියෙන සෙන්සුරාදාට. හරි? ඒතර ඒක යුනිට් රිවිෂන් එකක් වශයෙන් හරි ඒක තුලත් දැවැන්ත ප්‍රශ්න ප්‍රමාණය සාකච්ඡා කරමින් වෙනම හදලා තියෙන වැඩපිළිවෙලක් යටතේ තමයි මේ සැරේ පුනරීක්ෂණ පන්ති පැවැත්වෙන්නේ. පුනරීක්ෂණ පන්ති ගැන වීඩියෝ එක මම වෙනම වීඩියෝ එකක් විතර ඔයගොල්ලන්ට දාන්නම්. මේක මම මේන්ලි ફોකස් කළේ පේපර් ක්ලාස් එක තුල වෙන වැට් ටික මොකද්ද වෙන්නේ කියන එක. ඒතර මේක හැම සතියකම සිකුරාදා ඔයගොල්ලෝ එක්සෑම් ලියන දවස දක්වා සතිය දක්වා මේ විදිහට සෑම සිකුරාදා පේපර් එක ලියාගෙන යනවා. පේපර් ක්ලාස් එකේ මාස 4ක් 4මාරක් වගේ අපි කරගෙන ගියාට පස්සේ එක සතියටම essay සහ MCQ දෙකම එන අවස්ථාව වෙනවා. නමුත් ඒ අවස්ථාවට කලින් අපි මේ වැඩේ කරන්නේ මුලින්දම්ම ඒ පේපරේ A to Z ඩිස්කෂන් එක දීලා ඔබගේ තියෙන අඩුපාඩු ටික සහ පේපර්ස් ලියද්දී ඔබගේ තියෙන වෙන වැරදි ටික හරි කොහොමද හඳුනාගෙන පේපරේ තුල තියෙන MCQ ප්‍රමාණය ලොකු ලෙවල් එකකට අරගෙන යන්න කියන කාරණාව ෆිසිකලි සහ ඔන්ලයින් ලයිව් කියන ආකාර දෙකෙන් ඔබට ඒ වලින් විස්තර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේක SMS වැඩක් නෙමෙයි. හරිද? පේපර් ක්ලාස් එකක් තුල යම් පන්තියක් ගන්න වැඩිම වෙලාව සහ ලංකාවේ වෙන ක්වොලිටිම පේපර් සීරීස් එක ලියලා හරි 27 එක්සෑම් එකේ මොන විදිය පේපර් එකක් ආවත් හරි කොන්ද කෙලින් තියන් ෆේස් කරන් තියෙන හැකියාව හදාගන්න දැන් ඉඳන් ලේස්තියෙන් පුතේ. එහෙනම් සැප්තැම්බර් මාසේ මුල් සතිය සිකුරාදා ඉඳලා ෆිසිකල් ළමයි හැමෝම ඇබිලිපිටිය රිට්සොන් ආයතනයට එන්න. අපි ෆිසිකලි ක්ලාස් එක පවත්වනවා. හරි ෆිසිකල් සම්බන්ධ වෙන බැරි ලංකාව වටේ ඉන්න ළමයි හැමෝම එදා වෙද්දි රෙඩි වෙලා ඉන්න. හරිද? ඔන්ලයින් පේපර් එක ලියන්න සහ ඔන්ලයින් ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්න. හරිද පුතේ? හරි එහෙනම් අපි පේපර් ක්ලාස් එකෙන් හම්බෙමු. මේ අවුරුද්ද මහන්සිලා මේ මැච් එක ගහලා අවුරුද්ද අවසාන වෙද්දි හරි මොන විදිය පේපර් එකක් හම්බුණත් ලස්සන MCQ ගානක් ගහලා බය නැතුව රිසල්ට් එකකින් ඉන්න පුළුවන් ළමෙක් විදියට මේ කාලේ මහන්සි වෙලා ඒ ප්‍රතිඵලය අවසානට භුක්ති විඳිමු. එහෙනම් කට්ටියටම තෙරුවන් සරණයි.